අයිබෝන් මම රංග සම්පත් විජේපාල ප්‍රථමාධාර උපදේශකයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම කුරුණෑගල බාලදක්ෂ සංගමේ ගිලන් සේවා හා ප්‍රථමාධාර පදක්කම් පරීක්ෂක විදිහට කටයුතු කරනවා. ඒ වගේම දේශීය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ නියැලලා ඉන්නවා. එතකොට මම අද කතා කරන්න හදන්නේ ප්‍රථමාධාර පදක්කම් මේ සීනියර් ජූනියර් බැච් දෙක සම්බන්ධව. මොකද දරුවන්ට අදහසක් නැහැ මේ පදක්කම කරන්නේ කොහොමද කියලා. ගොඩක් කට්ටිය මට හම්බෙන්නේ මේ බැච් එක පාස් කරගන්න තමා මේ හැමෝම හම්බෙන්නේ. ඉතින් මම අද මේ වීඩියෝ එකකින් හිතුවා දරුවන්ට යම් අදහසක් මේ බැච් එක ගැන පදක්කම ගැන අදහසක් මේකේ තිය යුතු හරය මොකක්ද කියන එක කියලා දෙන්න. මුලින් අපි කතා කරමු ප්‍රථමාධාර ජූනි බැච් එක. ප්‍රථමාධාර ජූනි බැච් එක. එතකොට මේකෙදි කියනවා දිසා කොමසාරි රැහැන සඳහා වන ප්‍රථමාධාර පිළිබඳ දැනුම ආදර්ශනය කර පෙන්වීම. දෙවෙනි කොටසේ කියනවා රුධිර ධාවනය පිළිබඳ සැකෙමින් විස්තර කළ හැකි විය යුතුය. ප්‍රධාන ධමනී වල පිහිටීම දැනී සිටිය යුතු අතර ධමනී ශිරා වලින් සිදුවන බාහිරව සිදුවන ලී ගැනීම වළක්වන ආකාරය දැන සිටිය යුතුයි. එතකොට රුධිර ධාවනය පිළිබඳ සැකෙමින් විස්තර කළ හැකි විය යුතුයි කියනවනේ. එතකොට හට් එක වැඩ කරන්නේ කොහොමද? රුධිර සංසරණ පද්ධතිය කොහොමද වෙන්නේ? ඒ කියන දේවල් දරුවට දැනුම තියෙන්න ඕනේ. එතකොට මොනවද? ධමනී ශිරා වලින් කොහොමද මේ ලේ ධමනී වල යන්නේ මොන ලේද? ශිරා වල යන්නේ කොහොම වගේ ලේද? එතකොට මේ ඒ වගේ වෙනස්කම් පීඩන තත්වයන් ඒව ගැන ළමයට දැනුම තියෙන්න ඕනේ. එතකොට අය ඩෙල්පොට්. එතකොට මේ මොනවද? මේ බයිර් ලේ කෙලින් මේ වළක්වන ආකාරය කිව්වහම මේ ප්‍රථමාධාර වල අපි කතා කරන ඩෙල්පොට් ක්‍රමය දැනී සිටිය යුතුයි. එතකොට ඩෙල්පොට් කියන්නේ මේක අහගෙන ඉන්න කෙනෙක් නම් අලුත්ම කෙනෙක් නම් ඩෙල්පොට් කියන්නේ මොකද්ද කියන එක හොයන්න. මේක ඒ අවස්ථාව නෙමේ. මේ එතකොට මේ දේවල් බැච් එකේ සඳහන් වෙන්න ඕනේ. නැත්නම් ගොඩක් දරුවෝ මේ පදක්කම කියලා මේ කොළ පිටු දෙකකට විතරක් ලියාගෙන ඇවිල්ලා මේ අසං කරගෙන එනවා. ඒ නිසායි මම මේ දේවල් මේ සැකෙමින් විස්තර කරන්න හිතුවේ. එතකොට මේ ඩෙල්පොට් ඒ විදිහට ඕනේ. ඊට පස්සේ කම්පැනි සඳහා ලබා දෙන්න ප්‍රථමාධාර දැනී සිටිය යුතුයි. විදුලි සැර වැදීම ඇතුළුව. එතකොට කම්පැනි යනු කුමක්ද? කම්පැනි වෙන්න පුළුවන් හේතු මොනවද? කම්පැනි මේ කම්පැනි ලක්ෂණ කම්පැනිදී එවෙන ලක්ෂණ ඊට ප්‍රථමාධාර. ඔය කියන කාරණා මේ හැම දෙයක්ම ඔය කොටස ඇතුළත මේ ළමයට දැනුම තියෙන්න ඕනේ. එතකොට හිස අත පාදයේ දන හිස හා වැලිමිට යන ස්ථානවල ත්‍රිකෝණ ට්‍රැන්ගල් බෙන්ඩේජ් එක ත්‍රිකෝණ වෙලුම යොදන ආකාරය හා බාහු හා පාද වලට වෙනුම්පටි යොදන ආකාරය දැන සිටිය යුතුයි. එතකොට මේ දේවල් අද වෙනකොට දරුවන්ට ගොඩක් මේ වෙලා තියෙන්නේ ෆොටෝස් මේ ඩවුන්ලෝඩ් කරගෙන මේ අලවගෙන යනවා විතරයි. මේ දේවල් පාවිච්චි කරන්න දන්නේ නැහැ. එහෙම බෑ. ප්‍රායෝගිකව අපි මේ දේවල් මේ බැච් එකක් සංකරද්දී මේ දේවල් අනිවාර්යෙන් බලනවා. හිස අත පාදයේ දන හිස මේ කියන හැම තැන් වලටම මේ වෙලුම් දාන පාවිච්චි කරන්න මොන අවස්ථාවලදීද කොහොමද මේ දේවල් අපි ප්‍රායෝගිකව බලනවා. ඇත්තටම කතා කළ යුතුම දෙයක් මේ බැච් එකක් කරන්නේ මේ බාලදක්ෂවලදී මේ බැච් එකක් පාස් කරන්න මේ පාස් කරන්න කියලා මේ සිලබස් එකක් දීලා තියෙන්නේ බැච් එක පාස් කරන්න අවශ්‍යතාවය නිසාද? නැහැ. බාලදක්ෂ ස්කවුටින් කියන්නේ ඇත්තම මිනිස්සුන්ට මේ දෙයක් ඇප්ලයි කරලා යොදවලා හදිසි අවස්ථාවකදී මිනිසෙකුට අපිට උදව්වක් කරන්න පුළුවන් නම් පුතේ ඒක තමයි මේ බැච් එක පාස් කරගන්න එකෙන් මේ ගන්න දැනුමෙන් ඔකට්ටිය ජීවිතේ ලබා ගන්න වටිනාම දේ. නැත්නම් ජනාධිපති පදක්කමට අත්‍යවශ්‍ය පදක්කමක් නිසා නෙවෙයි මේ දේවල් කරන්නේ. නැත්නම් ගොඩක් කට්ටිය ඉන්ටර්විව් යන්න තියනවා මෙහෙමයි කියලා ඇවිල්ලා අසං කරනවා. ඒක නෙවෙයි වෙන්න ඕනේ. මේ දැනුම මේ බාලදක්ෂයෙක් විදිහට ජීවිතේ ඉස්සරහට මේ වර්තමානයේටත් කොයි වෙලාවෙ අපිට මේ දේවල් ඕන වේද කියන එක
කියන්න බෑ. තමන්ටම දෙයක් වුණොත් ඒ දේවල් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපි අනිත් මිනිස්සු වෙනුවෙන් අපි මේ කැප වෙලා ඉන්නවා ස්වේච්ඡාවෙන් උදව් කරන්න. එතකොට මේ වගේ අවස්ථාවෙදී මේ දැනුම තිය යුතුයි. ඒ නිසායි මේවා අපි ඔකට්ටියට දැනුම තිබිය යුතුයි කියලා කියන්නේ. නැත්තම් වෙන කිසිම දෙයක් මේ අරමුණු කරගෙන නෙමේ ඔකට්ටිය මේ අපහසුතාවයටපත් කරන්න නෙමේ මේ දේවල් අපි ඔකට්ටියට මේ හොඳින් දෙන්න හදන්නේ. හරි. එතකොට කියනවා ෆ්‍රේෂර් හතරවෙනි පස්වෙනි කොටසේ කියනවා ෆ්‍රේෂර් හා හෝජනිසන් ගේ කෘත්‍රිම ශෝෂණය ක්‍රමය කරපෙන්වීම එහෙම කියලා. එතකොට මේ ෆ්‍රේෂර් හෝජනිසන් කියන්නේ මොනවද කියලා එක ඔකට්ටිය හොයන්න. මමත් 6 වසරේ ඉඳලා ස්කවුට් කෙනෙක්නේ. එතකොට අපිත් මේ හෝජනිසන් මේ දේවල් මොනවද කියලා පොත්වලින් තමයි අතම හොයාගත්තේ. කරන්න ලොකුට දන්නේ නැහැ කියලා දෙන්න කෙනෙකුත් නැහැ. ඉතින් මේ මොනවද මේ දේවල් මොනවද කියලා හොයාගන්න. හැබැයි මේ දේවල් දැන් අපි මේ සිලබස් මේවා අප්ඩේට් වෙලා නැහැනේ. හරි. මේ ප්‍රථමාධාර කියන්නේ දවසින් දවස අප්ඩේට් වෙන මේ විෂයක්. එතකොට මේ ක්‍රම 1900 බර ගණන් වල පාවිච්චි කරා මිසක් දැන් මේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ. මේ ක්‍රම නැහැ කියන එක ඔකට දැනුම තියාගන්න. හැබැයි මේ කරේ මොකද්ද කියලා මේවා හොයාගන්න. හෝජනිසන් ෆ්‍රේෂර් කියන්නේ ඒ වගේ අතීතේ හොයාගන්න. CPR පැහැදිලි නෝට් එකක් වගේම දැනුම තිබිය යුතුයි වයස් කාණ්ඩ තුනකටම. එතකොට මොන අවස්ථාවේදීද මේ මොනවද අපි ඉස්සර අන්තිමේ කතා කරමු DRBC වල මේ කොයි අවස්ථාවේද CPR ලබා දෙන්නේ. එතකොට CPR ලබා දෙන්න වයස් කාණ්ඩ තුන වැඩිහිටි ළමා ලදරු. එතකොට ඒකට කෙරෙද්දී වෙනස්කම් මොනවද මේ CPR වලදී ඒ කියන එක පැහැදිලිව ළමයට දැනුම නෝට් එක තිබිලා බෑ. දැනුම තිබිය යුතුයි. එතකොට අපි මේ ඩමිස් මේ හැකි පමණින් හොයාගෙන ඒ දේවල් ඔයගොල්ලෝ පුරුදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ එහෙම හරි. එතකොට වාචික ලිඛිත හා දුරකථන මගින් නිවැරදි පණිවිඩයක් එතකොට ලබා දීලා මේ කෝඩිනේට් කිරීමේ හැකියාව අපි හිතමු 1990 කියලා. 1990 හරි කතා කරලා උදව් ඉල්ලන හදිසි අවස්ථාවකදී උදව් ඉල්ලීමේ හැකියාව ඒ දේවල් ඔකට්ටින්ට තියෙන්න ඕනේ. ඒතර අකුවැටේ බිනීම වෙනුවෙන් කරන ප්‍රථම ආධාර ආදර්ශනය කළ යුතුයි. අතෝ පාය කරනු විට නිසසලව තිබීමේ වැදගත්කම සිටිය යුතුයි. ඒතර ඒවත් අර බැන්ඩේජ් වලදී අපි බලාපොරොත්තු වෙනවා ඒ දැනුම ඔකට්ටින්ට තියෙන්න ඕනේ කියලා. හරි. එතකොට අවසන් කොටසේ කතා කරනවා 8 වෙනි කොටසේ පාදක්ෂණ 30 දෙනෙක් හෝ සිව් දෙනෙක්ගේ සමන්විත කාණ්ඩ සමාජිකයෙකු වශයෙන් පරීක්ෂකවරයා විසින් ඉදිරිපත් කරනු ලබන අනුතුරක් සම්බන්ධයෙන් සිද්ධියකදී ගත යුතු නිසි පියවර ක්‍රියාකාරකම් කර පෙන්වීම මේ කියලා. ඒතකොට මේකේ ඇත්තම බලාපොරොත්තු වෙන්නේ ඇත්තම සිද්ධියක් මේ නිරූපණය කරන්න දීලා DRBC. හරි. එතකොට මේ මම DRBC කියන්නේ මොනවද කියලා ඔකට විස්තර කරන්නේ නැහැ. ඒතකොට මේ දේවල් මේ හොයාගෙන මේ දේවල් මෙතනට ඇඩ් වෙන්න ඕනේ කියන එක ඔකට තේරුම් ගන්න. මේ දැනුම ඔකට තියෙන්න ඕනේ කියන එක තේරුම් ගන්න. නැත්නම් කට්ටිය මේ මොනවද අපි දැනගත යුත්තේ අපි මේ හොයන්නවත් ඕනේ මොනවද කියන එකවත් අදහසක් නැති හින්දායි මම මේ දේ කරන්නේ. නැත්නම් මේක පාඩමක් වෙනවනේ. හරි. එතකොට DRBC මේ නෝට් එකක් මෙතෙන්ට එන්න ඕනේ. එතකොට මේ ඉතින් සිලබස් එකෙන් මෙච්චරයි කියලා ඔකටිය මේ දැනුම මේවා නවත්තන්න එපා. ඔකටිය මේ මින් එහා උලුක්කු හරි මේ මෙස්මෝරය සර්පදර්ශනය මේ සීනි බැජ් එකේ තියෙන වස විශේෂ ශරීරගත වීම. හරි. ඒ දේවල් තව හොයන්න මේ ප්‍රථම ආධාර සම්බන්ධව හෙව්ව කියලා මේ කවදාවත් අවඩක් වෙන්නේ නැහැ. එහෙනම් මේ දේවල් තව හොයාගන්න. ඔය කතා කරේ මම ජූනියර් බැච් එක සම්බන්ධව. ඊළඟට කතා කරමු ගිලන් සේවා බැච් එක. මේක සීනියර් බැච් එක. එතකොට මේකේ පළවෙනිම කියනවා ප්‍රථමාධාර පදක්කම් සමත් වී තිබීම හෝ සමත් වීම. සමහර කට්ටිය හම්බ වෙනවා ගිලන් සේවා බැච් එක මේ පාස් කරගෙන ජූනියර් බැච් එක පාස් වෙලා නැහැ. එහෙම
දේවලුත් හම්බෙලා තියෙනවා. එහෙම වෙන්න බෑ. එතකොට මේ පරීක්ෂකවරයා අනිවාර්යෙන් ජූනියර් බැච් එක සමත්ද නැත්නම් සමහර කට්ටිය කියනවා මම මේ බැච් එක පාස් ගිලන් සේවා සංකරන්න තියෙන්නේ කියලා. ඒ වුණත් අපි ආපහු චෙක් කරලා බලනවා මේ දරුවා මේ ඇත්තටම ඒක පාස් වෙලාද මේ නැද්ද කියන එක අපි බලනවා. එතකොට අය කියනවා අත්පාවල සියලුම අන්දමේ ඇට බිඳීම් හා අකුවට පැනීම හඳුනා ගැනීම හා ප්‍රතිකාර කියන වචනේ මේ ගැලපෙන්නේ නැහැ. ප්‍රථමාධාර මේ සැපීම කරපෙන්වීම. හරි. ඒ දේවල් මේ අන්තර්ගත වෙන්න ඕනේ ඔය කට්ටියගේ නෝට් එකේ. ඒතකොට අභ්‍යන්තර ලේ ගැනීම සඳහා ප්‍රතිකාර කියලා තියෙන්නේ ප්‍රථමාධාර කරපෙන්වීම අභ්‍යන්තර ලේ ගැනීම සම්බන්ධව. ඒතකොට නාසය වැදිලා නාහින් ලේ ගැනීමකදී කොහොමද මේ අපි ප්‍රථමාධාරයක් කරන්නේ? ඒතකොට කන් වලින් ඒ දේවල් වලින්දී මේ මොනවද අපි ගත යුතු ක්‍රියාමාර්ග කියන එක තේරුම් ගන්න ඕනේ. හරි. එතකොට ආයෙ කියනවා අභ්‍යන්තර ලේ ගැනීම සඳහා හරි ඒක කිව්වනේ. ඊට පස්සේ කියන හතරවෙනි කොටසේ තනිව ක්‍රම රෝගීන් ප්‍රවාහනය. තනිව ක්‍රම දෙකක් හා තවත් බාධක සමග ක්‍රම දෙකක් වෙනසෙයි රෝගීන් ප්‍රවාහන ක්‍රම හතරක් කර පෙන්වීම. මේ හතරකට වඩා මේ හොයාගන්න දේවල් ගොඩාක් තියෙනවා. ගිනි බැටගේ ක්‍රමය නම් දැන් මේ ප්‍රථමාධාරවලදී පාවිච්චි කරන්නේ නැහැ කියලා තියෙනවා. හැබැයි අපි බාධක විදිහට ඒ හැම දෙයක්ම අපි දැනගෙන ඉන්න ඕනේ මේ ක්‍රම මොනවද කියලා. එතකොට මොකද්ද මේ අත් හතරේ ක්‍රමය, අත් තුනේ ක්‍රමය, එතකොට මේ තනිව නම් ගිනි බටයගේ ක්‍රමය, එතකොට කකුල් මේ තුම්පා ක්‍රමය, මේ විල්බර් ක්‍රමය, හරි. එතකොට ගිලන් මස්සක් මේ ආධාරයෙන් රෝගීන් ප්‍රවාහනය මේ ඒ දේවල් මේ ඔකටිය කරුණු හොයාගෙන ඒ දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම දැනගෙන සිටිය යුතුයි. අය එතකොට පස්වෙනි එකේදී කියන අවසපානය කර ඇති බව සැකෙමින් දත් විට පිළිපැදිය යුතු ක්‍රම වසපානයේදී කළ යුතු ප්‍රථමාධාරය පැහැදිලිව නෝට් එකක් වගේම දැනුම තිබිය යුතුයි. අය කියනවා පරීක්ෂකයන් විසින් රඟ දක්වන හදිසි අනතුරුකදී මුහුණ දීමේ හැකියාව තියෙන්න ඕනේ. හදිසි අනතුරුකදී ඊට මුහුණ දීමේ කටයුතු කරන ආකාරය. ඒතර මෙතනදී කතා කරන්නේ අර DRABC මේ ක්‍රමවේදයම තමයි. ඊට පස්සේ අය කියනවා හෝජිනිසන් හා සංශෝධිත සිල්වෙස්ටර් යන කෘත්‍රිම ශෝෂණ දීමේ ආදර්ශනය කරන්න එහෙම කියලා. එතකොට මේ හෝජිනිසන් මේ සිල්වෙස්ටර් ඒ දේවල් අපි දැන් පාවිච්චි කරන්නේ CPR නෝට් එකක් මේ ඒ දැනුම තියෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා ගිලන් මැස්සක් මනසේ තනා ඒ ප්‍රයෝජන ගන්න ආකාරය කර පෙන්වීම. ගිලන් මැස්සක් තියෙන සම්පත් මේ ප්‍රයෝජනට අරන් එතකොට මේ හදලා මේ රෝගී ප්‍රවාහනය කරන්නේ කොහොමද? ඒ දේවල් ගැන දැනුම තියෙන්න ඕනේ. එතකොට මේ දේවල් හැමදේම තාත්විකව මේ කරන ආකාරය, එතකොට අනිත් පාර්ශවයන් උදව් ගන්න විදිහ, මේ කෝඩිනේට් කරගන්න විදිහ, ඒ දේවල් මේ අපි බලනවා ප්‍රායෝගිකව මේ දේවල් මේ ගද්දි. එතකොට නෝට් එක විතරක් නෙමෙයි ප්‍රායෝගික මේ විදිහට ඔකට මේ දේවල් ඔකට කරගන්න පුළුවන් නම් විතරයි මේ බැච් එක පාස් කරන්නේ. ඉතින් ඒ දේ තමයි මට කියන්න අවශ්‍ය වුණේ. මොන හරි දෙයක් තියෙනවා නම් මම එරක් සම්පත් විජේපාල මම ඔකටින්ට මේ කරුණු හොයනවා නම් මේ ඒකට උපකාරයක් අනිවාර්යෙන් කරනවා. හොයලා මේ ඒ දේවල් උනන්දුව තියෙනවා නම් අනිවාර්යෙන් ඒ උදව්ව කරනවා. ෆෝන් නම්බර් එක 071 88 97 280 071 88 97 280. එතකොට මොන හරි දෙයක් තියෙනවා නම් මට WhatsApp මේ මාර්ගින් මේ මැසේජ් එකක් දාන්න මේ දේවල් මේ දැනගන්න ඕනේ එහෙමයි කියලා. එතකොට ඒ දෙයකට උදව් කරන්න එහෙනම් මොන හරි සියුතු දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් හරි කිව් ආකාරයට හරි මට මේ යොමු කරන්න ඒ නොදන්නා කරුණු වලට උදව් කරන්න. එහෙනම් හැමෝටම මේ ලබා දෙන්න නැත්නම් මේක කිසිම අදහසක් කටින් නැති හින්දා මේ බෙජ් දැන් ගොඩක් කටි කරනවා දකින්නවා අඩුයි. එහෙනම් මග පෙන්වීමක් විදිහට තමයි අද මම මේ වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි.